ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ ගෙවල් වලට පයින් රිලව් ගණන් කරන එක. රටේ පොලිස්පතිව හොයාගන්න බැරි වෙලා තිනවා, පොලිසිය යොදවලා තිනවා පොලිස්පතිව හොයාගන්න. මම හිතනවා මේ සැරේ නම් අපේ වෙලාව හොඳ වෙයි කියලා ඉතින් විශ්වාස කරනවා. මොකද මේ පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ ඒ ගමේ ජනතාවත් එක්ක පොදු වැඩ කරගෙන ඉන්න ගමේ හිතවතාව පත් කරන ඡන්දය. එතකොට ඒක නිකන් අර ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වගේ රැල්ලකට අහු වෙන්න හොඳ නෑ. එහෙම රැල්ලකට අහු වෙනවා හරි අපි හිතනවා මේ සැරේ එහෙම අහු නොවී තියෙයි කියලා. දැන් ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ ගෙවල් වලට පයින් රිලව් ගණන් කරන එක. ඒ කියන්නේ ඒක දැන් මං හිතන්නේ 17 වෙනිදා නේද රිලව් ගණන් කරන්න තියෙන්නේ 15 නේද 15 මේ ඒ සුබ නැකතට ඒගොල්ලන් ලෑස්ති වෙන්නේ ඒ වගේ වැඩවලට. ඒ කියන්නේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා, ගොඩාක් ප්‍රශ්න තියෙන අවස්ථාවක රටේ මිනිස්සු උදේට තමන්ගේ දරුවන්ව ඉස්කෝලේ යවන්න තියෙනවා, වැඩවලට යන්න තියෙනවා, රස්සාවලට යන්න තියෙනවා. එහෙම තියාගෙනත් ඉතින් ගෙදර මිදුලේ උඩ බලාගෙන ගස්වල දිහා බලාගෙන විනාඩි 5ක් ඇතුළත ගෙදරට පයින් රිලව් ටික ගණන් කරන තත්යකට ආණ්ඩුව පත් වෙලා. ඒ කියන්නේ මේ රටේ ප්‍රයොරිටි, ඒ කියන්නේ මූලිකත්වය දෙන්න ඕනේ මොකක්ද කියන එකවත් මේ රටේ මේ ආණ්ඩුවේ මේ මිනිස්සු දන්නේ නැති තත්යකට පත් වෙලා. අද වෙනකොට පොලිස්පතිව හොයාගන්න බැරි වෙලා තියෙනවා, රටේ පොලිස්පතිව හොයාගන්න බැරි වෙලා තියෙනවා, පොලිසිය යොදවලා තියෙනවා පොලිස්පතිව හොයාගන්න. එතනින් එහාට දැන් මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා උසාවි සංකීර්ණයක් ඇතුලේ පුද්ගලයෙක්ට අමුවේ වෙඩි තියලා මරලා දාලා දැන් ඒකේ මහා මොලකාරිය තාම හොයාගන්න නැහැ. නිකන් චිත්‍රපටියක් වගේ. මේ දේවල් කිසි දෙයක් කරන්න බැරුව ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට කිසිදු විදිහකින් අපේ පොලිසිය තමයි දක්ෂම පොලිසිය. පොලිසිය මේ අවස්ථාවේ පොලිසියේ තියෙන ගාම්භීරත්වය, පෞරුෂත්වය පවා මේ ආණ්ඩුවේ කරන සම්යම් ප්‍රකාශ වලින් නැති වෙලා කිසිම කෙනෙක් Tamanට පැවරලා තියෙන රාජකාරිය කරන තත්ත්වයක් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආණ්ඩුවේ ක්‍රියාකලාපය. ආණ්ඩුවේ ඉන්න නායකයාගේ ඉඳන් එතන ඉන්න ප්‍රධානීන්ට යම්කිසි විදියකින් ගෞරවත්වයක් ඒ ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය හරියට කරනවා නම් එතනින් පහළ ඉන්න නිලධාරීන් ඔවුන්ගේ ක්‍රියාකලාපය හරියට කරනවා. මේ රටේ වෙලා තියෙන්නේ වගකීම් බාර දීලා තියෙන ඇමතිවරු. හරිද? ඒගොල්ලන්ගේ තියෙන මූලික උවමනාවල් මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න විසඳන එක නෙවෙයි. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ නගර සභාව කියලා කියන්නේ ගමේ පොදු වැඩ කරන තැන. ගම ඇතුලේ එදිනෙදා තමන්ගේ වැඩ කටයුතු කරගන්න තැන තමයි නගර සභාව, මහා නගර සභාව සහ ප්‍රාදේශීය සභාව කියන්නේ. මේ තැන් වලට දැනුමක් තියෙන පුරුද්දක් තියෙන වැඩ කරපු මිනිස්සු දාගත්තේ නැත්නම් එහෙම දැන් මේ වෙලාවේ මේ ආණ්ඩුවේ කරනවා වගේ 10 ගුණයක් 100 ගුණයකින් වැඩි මේ ඒ කියන්නේ කිසිම අදාළත්වයක් නැති, කිසිම මිනිස්සුන්ට කිසි ප්‍රයෝජනයක් නැති වැඩ තමයි එහෙම වුණොත් සිද්ධ වෙන්නේ ඔය සභාවලින්.